ගරු ජගත් විතාන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා. මම ඉතා ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. කාලය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යයි මේ මොහොතේ කාලය සීමිත බැවින්. ගරු සභාපතිතුමනි මගේ කාලය අඩු කරපු නිසා මම වේගයෙන් කියනවා. අධිකරණ පද්ධතිය ගැන කිව්වොත් එහෙම මම ඉන්නේ මතුගම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනේ. ඒ ආසනයේ උසාවිය තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5ක පොලිසි 5ක සියලුම වැඩ කටයුතු කරන්නේ. ජනතාව ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් එන එකම උසාවිය එතන සියලු දෙනාම දඬුවම් විඳිනවා එතෙන්දී. පැමිණිලි පාර්ශ්වය, විත්ති පාර්ශ්වය, සාක්ෂිකරුවෝ, රජයේ සාක්ෂිකරුවෝ, රජයේ වෛද්‍යවරු සියලු දෙනාම දඬුවම් විඳිනවා. ඒකට හේතුව තමයි සීමිත ඉඩකඩක් තියෙන්නේ. ඊට අල්ලපු තැන රෙස්ට් හවුස් එක. ඊට අල්ලපු තැන ශ්‍රවණාගාරය. කිසිම ගැළපීමක් නැහැ. ඊට අල්ලපු තැන සෙන්ට් මේරිස් එක. ඒ කිසිම ගැළපීමක් නැති තැනක මේ උසාවි ස්ථාපිත කළ අවුරුදු ගණනාවක් වෙනවා. දැන් මං කියන්නේ නැහැ. ඕගොල්ලන්ගේ වැරද්දක්. ඕගොල්ලන්ට බහුතර බලයක් දීලා තියෙනවා. එහෙමනම් කරුණා කළා අපිට තව උසාවියක් හරි අධිකරණ සේවා කොමිසම එහෙම නැත්නම් අපේ අධිකරණ ඇමතුමා මේ පැත්තට ඇහිලා බලලා උසාවියක් ස්ථාපිත කරලා දෙන්න. මහේත්‍රාත් අධිකරණයේ දිසා අධිකරණයේ දරා ගන්න බැරි නඩු සංඛ්‍යාවක් තියෙනවා. ඔය නඩු කඩිනම් කරනවා කිව්වට ඒ පැත්තට කඩිනම් කරන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සු ඇහිලා බිල්ලා මිනිස්සුන්ට අවම පහසුකම් ටිකවත් නැහැ. සියලු දෙනාට අඩු ගානේ පොදු වැසිකිළියක් නැහැ. ඒ උසාවි පද්ධතියට. ඒ නිසා මම ඒ ගැන කියන්න තියෙන එච්චරයි. අධිකරණ සේවා කොමිසමෙන් ඇහිලා පරීක්ෂා කරන්න කරලා මේකට පිළිමයක් හොදන්න. බන්ධනාගාරය ගැන ගත්තොත් බන්ධනාගාරයට වැඩියෙන්ම යන්නේ මතකම උසාවිය. බන්ධනාගාරේ පිරෙල ඉතර ගිහලා කළුතර බන්ධනාගාරය. රැඳවෙන්න 800යි ඉන්න පුළුවන් තැන 2800ක් ඉන්නවා. මම මේ ළඟදී බන්ධනාගාරයට ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන් ගියා කබාරාගතුමනි. ගිහලවිල්ලා බැලුවෙන් පස්සේ ගොඩනැගිලි දෙකක් තියෙනවා. අවදානම හින්දා ඒ සිරකරු එතනින් අයින් කළා. ඒ කඩා වැටෙන්න ඔන්න මෙන්න. සිරකරුවන්ගේ කීප දෙනෙක් මිය අයව කඩා වැටුණා. ඊට පස්සේ මම බැලුවා. මම අද ඉදිරිපත් කරනවා මම සභාගත කරනවා. මම බැලුවා ඒගොල්ලෝ ඉන්න ක්වාටර්ස් ටික. ඒක කිසිම නිල නිවාස කියලා කියන්නත් ලැජ්ජයි. මේ තියෙනවා මෙතන මම අද සභාගත කරනවා. මම ඊට පස්සේ ඒගොල්ලෝ අඩුපාඩු බැලුවා. අඩුපාඩු බලලා මම මුළු බන්ධනාගාරයටම සිවිලින් පෑන්, වෝල් පෑන් සියලු දේවල් අවසර අරගෙන ලබා දුන්නා බන්ධනාගාර කොමසාරිස් හරහා. අපරාධ කියන්න බෑ. උදේ කුමාර කියලා ඉන්නවා එහෙ බන්ධනාගාර කොමසාරිස්තුමා එතුමා වෙන් කළා තිනවා අවුරුදු 25ට අඩු සිරකරු වෙන වාට්ටුවකට දාලා තිනවා. මේ බලන්නකෝ අධිකරණේ කොයිතරම් දේවල් තියනවද අපි මේක හරි ගස්සන්න. බලන්න බන්ධනාගාර බස් රථයෙන් අරන් යනවා. අර පොඩි ළමයි ළමා ආරක්ෂණ අධිකාරියෙන් බන්ධනාගත කරනවා. ඒවට මොකක් හරි විසඳුමක් දෙනකන් ඒගොල්ලන් අරගෙන යනවා. ඒ බස් එකේ. අර දැවැන්ත පාතාලේ කට්ටියත් එක්ක කුඩුකාරයොත් එක්ක අර ළමයි ටිකක් දාගෙන බස් එකේ අරන් යනකොට ඊට පස්සේ ආයි ගේන්නෙත් ඒ බස් එකේමයි. ඇයි ළමා ආරක්ෂණ අධිකාරියට පහසුකම් දෙන්නේ නැත්තේ? වාහනයක් දාලා ඒ ළමයි එහෙට අරන් යන්නේ. මොකද්ද මේ වෙන්නේ? බන්ධනාගාරේ පිරෙලා ඉතිරලා ගිහිල්ලා. ඒ නිසා මේකට කඩිනම් විසඳුමක්ම අවශ්‍යයි. ඒ නිසා මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ අපි සියලු දෙනා මැදිහත් වෙලා ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් ලැබෙනවා. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා මේ ව්‍යසනයක් මේ හිරකාරයෝ එළියට එන්නේ වෛරයෙන් එන්නේ. ගොඩු ග්‍රෑම් එකක් දෙකකට රස පරීක්ෂක වාර්තා වෙන්න සභාපතිතුමනි අවුරුද්දක් මාස 18ක් යනවා. ඒ මාස 18 තුල තව කී දෙනෙක් මේකට එකතු වෙනවද? අපකොන්දේසි බලන්නකෝ. මේ අධිකරණයට හැලු කිරීම නෙමෙයි. අපකොන්දේසි දානවා ලේ ඥාති. නේ ඥාතින් කිව්වන් පස්සේ එයාගේ නෝනට අස්සම් කරන්න බෑ සැමියට බෑ නෝනට අස්සම් කරන්න. ඒ වගේ අපකොන්දේසි දාලා සෑහෙන ප්‍රමාණයක් ඇතුළු ඉන්න අප ගන්න බැරුව. එහෙම මිනිස්සු අපිට ගියාන් පස්සේ කියනවා මං ගිහිල්ලා മന്ത്രിවරුන්ට මං කියනවා විශේෂම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතුරු එන්න බලන්න බන්ධනාගාර වලට ගිහිල්ලා බලන්න. ඒවා ලොකු දානයක් දෙනවට වඩා පින්කමක් මේ මිනිස්සුන්ට කරන උදව්ව. මං කියන්නේ වැරදිකාරයන්ට කමක් නැහැ දඬුවම් දුන්නට සැකකාරයෝ මේ සැකකාරයෝ ඉරේ ඉන්න කට්ටියටත් දඩුවම් ලැබිලා තියෙන අවුරුදු ගණනාවක් තිස්සේ. ඒක විය යුතුද? එහෙම වෙන්න බෑ. මේ තියෙන ක්‍රමයේ මත වැරදිකාරයා නිවැරදිකාරයා අධිකරණයෙන් තීන්දුව කරනකම් සියලු දෙනාම වැරදිකාරයෝ බවට පත් වෙලා. මේ තියෙන ක්‍රමයේ මත වැසිකිලි, කැසිකිලි කිසිම පහසුකමක් නැහැ. නිදාගන්න මෙන්න මෙහෙම. කකුල් දෙක මේ පැත්තට, ඔළුව මේ පැත්තට. සැමන් මාළු දැම්මා වගේ. මේ වෙන්න පුළුවන්ද? අපායවත් නැතුව ඇති මෙහෙම සිද්ධියක් දැක ගන්න. ඒ නිසා අපි යන්න
අපි යන් ගිහිල්ලා බලලවිල්ලා පුළුවන් විදිහට මම දැන් තීරණය කළා තියෙනවා මට පුළුවන් විදිහට ගිහිල්ලාවිල්ලා පෞද්ගලිකව හරි යම් කිසි පහසුකමක් ලබා දෙන්න. මෙන්න මේවා කරුණා කළා අධිකරණ ඇමතිතුමා මෙතන හිටියා නම් හොඳයි නැති වුණත් අර අධිකරණ සේවා කොමිසමෙන් එන නිසා මේවා කරන්න ඒ අතින් තියෙන මට කියන්න තියෙන්නේ මේ වෙලාවේ කාලයේ සීමිත නිසා මට ගොඩක් දේවල් කියන්න බැරි වෙනවා මං හිතුවා විනාඩි 10ක්වත් මට දෙයි කියලා ඒ නිසා මේ 18ට අදු රැඳවියන් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න බන්ධනාගාරය වගේම අධිකරණ භූමිය තුලත් අප්‍රසන්නතාවය නැති කළා දාන්න කිසි කෙනෙක් උසාවියට එන්නේ නැහැ මතකුම් උසාවියට කැමැත්තෙන් බැන බැන යන්නේ කිසිම පහසුකමක් ඔබතුමායි කාලය අවසానයි ගරු නිසා මෙන්න මන්ත්‍රීතුමනි. මේවා ගැන කටයුතු යොමු කරන අධිකරණ අමාත්‍යාංශයෙන් මම ඉල්ලා සිටිනවා මට වෙලාව ලබා දීම පිළිබඳව බොහොම ස්තුතියි